සාමාන්‍යයෙන් මේ සේවා සහතිකයක් දීමෙන් මොකක්ද අපේක්ෂා කරන්නේ? සේවා සහතිකයක සත්‍ය කරුණු ඇතුළත් වෙන්න ඕන නේද? එයා සේවයේ විශ්‍රාම යාමෙන්, ඉල්ලා අස්වීමෙන්, රාජ්‍ය සේවයෙන් ඉවත් වීමෙන් එයා තවත් තැනකට සේවා යෝජකයෙක් ළඟට යනවා නම්, තවත් කෙනෙක් ළඟට රැකියාවක් කරන්න අලුතෙන්ම යනවා නම්, යන තැන ඉන්න සේවා රැකියාවේ යොදවන කෙනානේ සේවා යෝජකයෙක් ළඟට යනවා නම් මේ නිලධාරියා පිළිබඳ සියලුම සාධාරණ කාරණා එයා දැනගෙන සිටිය යුතුයි. රාජ්‍ය සේවයේ සේවය කර බවට සහතිකයක් විතරක් නෙමෙයි, එයා ගැන ඒ සේවා යෝජකයෙකුට වැදගත් වෙන තොරතුරු අන්තර්ගත කරන නිසා මේක ඒ ආයතනයට වැදගත් වෙනවා. ඊට පස්සේ අපි දැනගන්න ඕන සේවා සහතිකයක අන්තර්ගත කරන කාරණා මොනවද? අනිවාර්යයෙන්ම මෙන්න මේක අහනවා. ප්‍රශ්න වලට අහනු නිලධාරියාගේ නම තියෙන්න ඕන. ඊට පස්සේ එයා ආණ්ඩුව යටතේ සේවය කළ කාලය. එතකොට සේවය කළ ඒ ආයතන එහෙම නැත්නම් දෙපාර්තමේන්තු වල නම්, තනතුරු, දරූ තනතුරු, ඒවයි කොච්චර කාලයක් හිටියද මේ විස්තර ටික. ඊට පස්සේ රාජ්‍ය සේවයෙන් ඉවත් වීමට හේතු තියෙනෝනේ විශ්‍රාම යාමෙන්, ඉල්ලා අස්වීමෙන්, රාජ්‍ය සේවයෙන් එයා ඉවත් වෙලා පුද්ගලිකංශයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒ වගේ කාරණා. ඊට පස්සේ එයාගේ කාර්යක්ෂමතාවය. මොකද කාර්යක්ෂමතාවය? එයා වැඩ කිරීමේ එයාගේ ක්‍රමය ගැන කාර්යක්ෂමතාවය අනලස්ව වැඩ කරාද නැද්ද? ඒ වගේ. ඒ වගේම තව එයාගේ සාමාන්‍ය හැසිරීම, චර්යාවන්. එහෙනම් එයාගේ රාජ්‍ය සේවයේ ආපු දවසේ ඉඳලා එයා අවසන් කරන දවස දක්වා සියලුම එයාගේ වතගොත, පැටිකිරිය අපි කෙලින්ම කියනවා නම් වතගොත සියල්ලම මේකේ තියෙනවා. ඊළඟට අලුතෙන් මෙයා සේවයේ යොදවන සේවා යෝජකයෙක් වුණොත් මේක බලුවට පස්සේ මේ නිලධාරියා පිළිබඳ තීන්දුව තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා මේ කරුණු දිහා බැලුවම. එහෙනම් සේවා සහතිකය මේ 6 වෙනි පරිච්ඡේදය සේවා ලේඛන වාර්තා සහතික. සේවා සහතිකය කියන මම මේ කවුරුත් දන්න වචනෙන් පටන් ගත්ත නේද? එහෙනම් දැන් දල අර්ථයක් අපි මේකෙන් සමරි කරගන්න ඕන. මේක සමරි